සමා වෙන්න නිමල් බණ්ඩාර මහතා ඔබටයි මේ ආරාධනාව. මීළඟට ව්‍යාපාරික අයස රත්නායක මහතා ඔබටයි මේ රූපරාමුව විදුලි ආලෝකය විවෘත කරන්න එන්න නම සඳහන් වෙනවා නම් ඔබටයි මේ ආරාධනාව. වඩු කාර්මික ශිල්පී ටී.ජී. රුවන් කුමාර මහතා මීළඟට එච්.ඩී. මහත්මිය ඔබටයි ආරාධනාව. ටී.ජී. මේරි උපාසිකා මාතාව ඔබටයි මේ ආරාධනාව. දත්තුරේ තෑර සෙන්ටර් අධිපති අර්ජුන විමලරත්න මහතා ඔබටයි මීළඟට ආරාධනාව. මීළඟට හොටෙල් සේවයේ විශ්‍රාමික අනුර බණ්ඩාර මහතා ඔබටයි මේ සුවඳ ඇරවුම තොරන් රාජයාගේ රූපරාමුව විදුලි ආලෝකය විවෘත කරන්න. අලගල්ල රෙස්ටුරන්ට් අධිපතිතුමා ඔබටත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා තොරන් රාජ්‍ය අභියසට පිවිසෙන්න රූපරාමුව විදුලි ආලෝකය විවෘත කිරීම සඳහා. ඒ වගේම අපගේ කාර්ය මණ්ඩලය සහ නිවේදන කටයුතු කරන මගේ අතපසුවින් තිබෙනවා නම් කාගේ හරි නමක් කියවුන් නැත්නම් මේ තොරන් රාජයාගේ පුෂ්ප පූජා සමග ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගෞරවණීය මතක් කිරීම ඔබ සියලු දෙනාටම මන්ද මෙවැනි වැඩ කරගෙන යනකොට අමතක වී සිදු වෙනවා. එම නිසා ඔබගේ නම කියවුන් නැත්නම් කරුණාවෙන් තොරණ අභියසට පැමිණ පුෂ්ප පූජාව සමග සම්බන්ධ වෙන්න. සුවහසක දරක් සිත් පහන් කරවමින් ඓතිහාසික ශ්‍රී විද්‍යාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයට ආධාර ලබා ගැනීම පිණිසයි මේ දර්ශනීය තොරන් රාජ්‍ය අයිති කොට තිබෙන්නේ. මීළඟට ඉඩම් හිමි වැවිලිකරු WM සෙල්වරත්න මහතාට අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. සේනාරත්න මහතා ඔබටයි මේ ආරාධනාව. ඉතින් ඔබ බලා සිටින මේ දර්ශනීය තොරන් රාජයාගේ විදුලි ආලෝකය විවෘත කරන තුරු මේ ගෞරවනීය ආරාධනාව ඔබටයි ඉතින් මේ වැවිලිකරු ප්‍රවාහන නියෝජිත අකලංක චන්ද්‍රරත්න මහතා ඔබටයි මේ දර්ශනීය තොරන් රාජයාගේ
විදුලි ආලෝකය විවෘත කිරීමට මේ ගෞරවනීය ආරාධනාව. මෙම ස්ථානයේ සිටිනවා නම් හැකියික්මනින් තොරණ ඉදිරිපිටට පිවිසෙන්න ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා සංවිධායක මණ්ඩලය. Budai Subingwat Bingwatnik Pergi Pardi ऐतिहासिक श्री विद्याराम विहारस्थान पुदुबेने मैतगदी इदिवेमेन पवतिन धातु मंदिरेट ආධාර ලබා ගැනීමේ පිණිසයි මේ දර්ශනීය තොරන් රාජයා පොත්තපිටිය පුරවරේ ඉදිකොට තිබෙනවා. සුවහසක බුදු සිත අමන්දා නන්දිනේට පත්පා දෙන සෑම මුදලක්ම ඒ ධාතු මන්දිරයේ වැඩ කටයුතු අවසන් දිලින විරු සුඛසාධක සමිතිය මගින් දෙවෙනි වරටත් පවත්වන මේ දර්ශනය තුරන් රාජයාගේ විදුලිගතා මේ වන විට ඔබට දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ප්‍රකට දහම් විරුදු ගායක ඔබටයි මේ කෙරෙන ආරාධනාව. ඒ වගේම අපගේ ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. සංවිධායක මණ්ඩලයේ තේපැන් සංග්‍රහයක් සකස් කොට තිබෙනවා. ඒට සම්බන්ධ වෙන ලෙසට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සංවිධායක මණ්ඩලයේ සමග ඔබට මේ භුක්ති විඳින්න හැකියාව තිබෙනවා. අපගේ ආරාධනාව පිළි අරගෙන මෙතනට පැමිණි මහා සංඝරත්නය නැවතත් අපි පාද නමස්කොට පිළිගන්නවා. ඒ වගේම සියලුම ආරාධිත අමුත්තන් ඔබ වෙනුවෙන් දීපක් සංග්‍රහයක් සකස් කොට තිබෙනවා. ඒටත් සම්බන්ධ වෙන ලෙස සංවිධායක මණ්ඩලයේ මාතෘ මතක් සිටිනවා.